හායි කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. අද මම මේ ඔයගොල්ලොන්ට මේ vlog එක ගේන්නේ ගුඩ දවසකින්. මොකද මේ දවස් ටිකේම vlog එකක් ගේන්න බැරි වුණා. ඒකට හේතුව තමයි දැන් ජොබ් එකත් එක්ක ටිකක් බිසි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ වීඩියෝස් ගන්නවා අර එඩිට් කරන්න ගියාම චුට්ටක් කම්මැලි. ඉතින් ඔයගොල්ලෝ දැන් කලින්ම දකින්න ඇතිනේ අපි කොහෙටද මේ ආවේ කියලා. අද මම මේ යන්නේ මට ස්ලිපර්ස් දෙකක් ගන්න නෝමල් ස්ලිපර්ස් දෙකක් ගන්න. ඉතින් අපි බලමුද මේ දවස් ටිකේ කොහොමද ඔෆර්ස් තියනවද කොහොමද මේ ගණන් එහෙම තියෙන්නේ කියලා. ඕගොල්ලෝ කලින් මම පෙන්නපු ටික දැක්කනේ ඒ ඔක්කොම වෙන්නේ ඩිරාම් 21ක්. ඩිරාම් 21ක් කියන්නේ දැන් යන්නේ රේට් එක 83. එතකොට 1750ක් 60ක් වගේ වෙනවා. ඔෆර්ස් නම් ලොකුවට තිබුණ නෑ. තිබ්බ ගානටත් වැඩිය ටිකක් වැඩි වෙලා කියලා තමයි මට නම් හිතෙන්නේ. මොකද මේ සාමාන්‍යයෙන් අපි වෙනදා ඇවිල්ලා ගන්නවා ඩිරාම් 10ට 12ට වගේ තියෙන ඒවා අද මම මේ කියපු දවස් චුට්ටක් ගාණෙන් වැඩි. මොකද මේ ඩිරාම් 20යි 25යි 21යි ඒ වගේ ගණන් වලට තමයි යන්නේ. මට හිතෙන්නේ ක්‍රිස්මස් නිසා චුට්ටක් ගාණ වැඩි වෙලා. මොකද ඕගොල්ලෝ වීඩියෝ එකේ පළවෙනි ටිකේ දකින්න ඇති ෆස්ට් ෆ්ලෝර් එක තනිකරම මේ අර ක්‍රිස්මස් වලට ඒ අර ඩෙකරේට් කරන්න ඕනි අයිටම්ස් වලින් පිරවිලා තිබුණේ. මාර ලස්සනයි. ඒ කියන්නේ ආපු ගම ඒ කියන්නේ ඇතුළට එද්දිම මේ මම ඒක නම් ගොඩක් වීඩියෝස් ගත්තේ නැහැ. මම කෙලින්ම ආවේ මෙතෙන්ට. මට හිතෙන විදිහට මෙන්න මේ වගේ ෂූස් නම් ලංකාවෙන් 1760ට වගේ නම් ගන්න අමාරුයි. අඩුම රුපියල් 3000ක් 3500ක්වත් වෙනවා ඇති. ඉතින් මෙහි ඒ වගේ ඒවා හරි අඩු ගණන් වලට අඩු බිලට තියෙනවා. මේක මේ මීටත් වැඩි අඩු ගණන් වලට සමහරලාට ඔෆර්ස් දාලා තියෙනවා ඩිරාම් 10ට වගේ. එතකොට මෙතන මේ තියෙන ටිකත් ඒ ගණන්ම තමයි ඩිරාම් 20යි 21යි යන්නේ. එතනත් ලස්සන කලෙක්ෂන් එකක්ම තියෙනවා. අපිට ඕනි තරම් වෙලාව අරගෙන තෝරන්න පුළුවන්.
මෙන්න මේ දෙක නම් මාර ලස්සනයි. ඒක කලර්ෆුල්. ඒ නිල් පාට. ඒක ලස්සනයි. ඒක ලස්සනයි. මේ එහා පැත්තේ තියෙන එකත් මේ ඩිරාම් 7යි ගාණක් වෙන්නේ. ඒක තමයි මං දැන් ඔච්චර වෙලා බලපු අඩුවටම දැක්කද ඩිරාම් 7ට. ඉතින් මේ වගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. තෝරන්න ගත්තොත් ඉතින් තෝරන්න පුළුවන් දවස ගෙවෙනකම්ම. මේ ඉන්නේ අපේ නංගි. මෙන්න මේ දෙකත් ලස්සනයි. මම නංගිත් එක තමයි අද ආවේ. මොකද යත් එක්ක ඕනි තරම් තෝරන්න පුළුවන්. දැන් හස්බන්ඩ් එක ආවම තමයි ගත්තද ඉක්මනට යන් වෙලා යනවා ඔහොම කියන්නේ. මේ පින්ක් එක ලස්සනයි. ඒ වුණාට මම මේ සාමාන්‍ය ෂූස් එහෙම දාද්දී අර පාට දාන්න එක්ක කළු හරි එහෙම නැත්නම් සුදු හරි දාන්න. නැත්නම් ඒ දෙකම මික්ස් වෙච්ච එක දාන්න. එහෙම අර පාට දැමෙන්නේ නැහැ. දැමෙන්නේ නැහැ නෙවෙයි අර දැක්කම ලස්සනයි කියලා හිතනකොට මං ගන්න නැහැ. මෙන්න මේ දෙක තමයි මම ගත්තේ. ඒ දෙක නම් එච්චර ලොක් ගානක් උනේත් නෑ. ඩිරාම් 10යි. ඔව් ඩිරාම් 10යි උනේ. 10 නෙමෙයි 11යි. ඒ දෙක තමයි මම ගත්තේ. ඉතින් යන ගමන් අපි මෙන්න මේ වගේ බෑග් බලලා ගියා. ඊට පස්සේ යන ගමන් අපිට හම්බුණා මෙන්න මෙතන ඩිරාම් 4ට මේ ඔෆර් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ සපත්තු. ඒතකොට චූටි බබාලගේ මේ සපත්තු හැමත් මෙන්න මේකෙම හරි කියුට් අනේ. ඒ ඔක්කොම ඩිරාම් 4යි. ඊට පස්සේ මගේ කොම්බ් එක කැරලා තිබුණා. ඒ නිසා යන ගමන් අපි කොම්බ් එකකුත් අරගෙන ගියා. එතනත් කලෙක්ෂන් එකක් තියෙනවා. හරි ඔන්න ওই විදිහට තමයි අද වීඩියෝ එකේ එන්ඩ් එකට අපි ආවේ. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මාව subscribe කරලා තියාගන්න. Thank you for watching. Bye.